ඔයා කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා මම මේ වීඩියෝ එක ඉවර වෙන්න කලින් හරියටම කියනවා. ඔයා හිතනවා ඇති මේක කොහොමද කරන්නේ කියලා. ඇත්තටම අපේ මනස දේවල් තෝරගන්න ආකාරය අනුව අපේ ස්ත්‍රී පුරුෂභාවය හෙළි වෙනවා. මම අහන ප්‍රශ්න 6ට අවංකව උත්තර දෙන්න. මං හරියටම කියන්නම් ඔයා කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන් යන්න අමතක කරන්න එපා. එහෙම කරන ඔයාගේ හිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව මේ අවුරුද්දේ ඉක්මනින්ම ඉෂ්ට වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ප්‍රශ්න අංක 1. ඔයාගේ හොඳම යාළුවෙක් දුකෙන් ඉන්න වෙලාවක ඔයා මුලින්ම කරන්නේ මොකක්ද? A. ප්‍රශ්නය විසඳන්න ප්‍රායෝගික විසඳුම් දෙනවා. B. එයාට හොඳින් ඇහුම්කන් දීලා හිත හදනවා. C. එයාව කොහේ හරි ඇවිදින්න එක්කන් යනවා. A නම් ලකුණු 10යි, B නම් ලකුණු 30යි, C නම් ලකුණු 20යි. ප්‍රශ්න අංක 2. පාර යන අතරතුර ඔයාට පාර වැරදුනොත් ඔයා සාමාන්‍යයෙන් කරන්නේ මොකක්ද? A. පාරේ ඉන්න කෙනෙක්ගෙන් හරිම සුහදව අහනවා. B. විනාඩි කිහිපයක් පාර ගැන කල්පනා කරලා බලනවා. C. Google Maps බලාගෙන තනියම හොයාගන්න උත්සාහ කරනවා. A නම් ලකුණු 30යි, B නම් ලකුණු 20යි, C නම් ලකුණු 10යි. ප්‍රශ්න අංක 3. යාළුවෙක් එක්ක ප්‍රශ්නයක් වුණාම ඔයා මුලින්ම කරන්නේ මොකක්ද? A. කාට හරි කියලා හිත සැහැල්ලු කරගන්නවා. B. නිහඬව ඉඳලා ප්‍රශ්නය මඟ හරිනවා. C. කෙලින්ම කතා කරලා විසඳ ගන්නවා. A නම් ලකුණු 30යි, B නම් ලකුණු 10යි, C නම් ලකුණු 20යි. ප්‍රශ්න අංක 4. නිවාඩු දවසක ඔයා වැඩියෙන්ම කැමති මොකක් කරන්නද? A. ගේම් එකක් ගහන්න හෝ මැච් එකක් බලන්න. B. shopping යන්න හෝ social media බලන්න. C. නිදා ගන්න හෝ සින්දුවක් අහන්න. A නම් ලකුණු 10යි, B නම් ලකුණු 30යි, C නම් ලකුණු 20යි. ප්‍රශ්න අංක 5. ඔයාගේ පෙනුම ගැන ඔයා කොච්චර සැලකිලිමත්ද? A. කණ්ණාඩිය ඉදිරියේ ගොඩක් වෙලාව ගත කරනවා. B. විනාඩි 5න් ලෑස්ති වෙලා යනවා. C. පිළිවෙලට ඉන්න උත්සාහ කරනවා. A නම් ලකුණු 30යි, B නම් ලකුණු 10යි, C නම් ලකුණු 20යි. ප්‍රශ්න අංක 6. ඔයා වැඩියෙන්ම කැමති චිත්‍රපට වර්ගය? A. ඇක්ෂන් ත්‍රිලර් හෝ විද්‍යා ප්‍රබන්ධ. B. ආදර කතා හෝ ඩ්‍රාමා. C. කොමඩි හෝ හොරර්. A නම් ලකුණු 10යි, B නම් ලකුණු 30යි, C නම් ලකුණු 20යි. දැන් ඔයාගේ සේරම ලකුණු ටික එකතු කරගන්න. මං කියන්නම් ඔයාට තියෙන්නේ කාන්තා පෞරුෂයක්ද පිරිමි පෞරුෂයක්ද කියලා. ඔයාගේ ලකුණු 60ත් 100ත් අතර නම් ඔයා අනිවාර්යයෙන්ම පිරිමි කෙනෙක්. ඔයාගේ මනස තීරණ ගන්නෙ හරිම ප්‍රායෝගිකව. ඔයාට තියෙන්නේ 100%ක්ම පිරිමි පෞරුෂයක්. ඔයාගේ ලකුණු 110ත් 130ත් අතර නම් ඔයාගේ පෞරුෂය හරිම සමබරයි. ඔයාට පිරිමි සහ ගැහැණු ගතිගුණ දෙකම එක වගේ තියෙනවා. ඔයාගේ පෞරුෂය 50%ක් පිරිමි සහ 50%ක් ගැහැණු ලෙසයි බෙදෙන්නේ. ඔයාගේ ලකුණු 140ත් 180ත් අතර නම් ඔයා අනිවාර්යයෙන්ම ගැහැණු කෙනෙක්. ඔයා හරිම සංවේදී සහ පිළිවෙලට ඉන්න කැමති කෙනෙක්. ඔයාට තියෙන්නේ 100%ක්ම කාන්තා පෞරුෂයක්. ඉතින් මම කිව්ව දේ හරිද? හරිනම් දැම්ම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.